සඳහා අද දින මෙම ත්‍යාග ප්‍රදෝනෝත්සවයේ සඳහා ත්‍යාග ලබා දීමට මූලිකත්වය ලබා දුන් ආයුර්වේද වෛද්‍ය තිරිණි භාග්‍ය වික්‍රමනායක මහත්මියට අපේ දහම් කරුණු ලබා දෙමින් ශ්‍රමය කාලය කැප කරමින් විශාල සේවයක් ඉටු කරන අප දහම් පාසලේ ගෞරවනීය ඇදුරුතුමියන්ලාට දයාබල සොයිරිසොයිගෙකුට ආදරණීය දෙමාපියන් වහන්සේලාට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඔබ සියලු දෙනාගේ පින්බල දෙයකින් අද දින මෙම උත්සවය ඒකාලෝකවත් කිරීමට शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं विबुद्धं शरणं गच्छामि द्वितीयं विधम्मं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि तृतीयं धम्मं शरणं गच्छामि तृतीयं संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु विचाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरमज्जपमादङ्गाना वीरमणि सिक्खापदं समादयामि तिसरणेन सत्यं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत् සිරි සංගබෝ භාවනා මධ්‍යස්ථාන වාසී අවසරයි කැලේගම රතන විසුද්ධි ස්වාමීන් වහන්සේගෙන්ද පාද නමස්කාරව අවසර ගන්නවා. ඒ වගේම පිළිගන්න අතර අපගේ මේ කාර්යය සඳහා විශාල දායකත්වයක් ලබා දුන්න අපගේ දහම් පාසලේ ආදි ශිෂ්‍යාවක් වූ ආයුර්වේද වෛද්‍යාචාර්ය තිලිනි භාග්‍ය වික්‍රමනායක මහත්මියගෙන්ද ආදරණීය දෙමාපියන්ගෙන්ද දයාබර දූ දරුවන්ගෙන්ද අවසරයි. ඒ සියලුම දෙනා අපි මේ අවස්ථාවට ඊටාම ගෞරව සිතින් පිළිගන්න අතර අපගේ මේ කටයුතු සාර්ථක කරගන්න ඔබ මැදිහත් වුණු අපේ තිලිනි දුව ඔබගේ ඒ කැපවීම මත අපේ මේ කුඩා දරුවන්ට අද මේ වගේ ඊටාම ලස්සන අවස්ථාවක් ඒ වගේම වැදගත් අවස්ථාවක් ලබා දුන්නා. ඒ නිසා මෙම උත්සවයේ ප්‍රධාන අරමුණු තමයි වර්ෂයක් අවසානයේ ත්‍යාග ලබා දීම සහතික පත් ලබා දීම. ඉතින් ඒ සඳහා අපි වර්ෂයේ පුරාම නොයෙක් ශීර්ෂ යටතේ අපේ මේ දරුවන්ගේ දක්ෂතා ඇගීමට ලක් කරනවා. ඒ වගේම අපේ දහම් පාසලේ දරුවන් ශ්‍රේණි විභාගවලට අපි සූදානම් කරනවා. ඒ වගේම ප්‍රාථමික පන්තිවල දරුවන් වාර විභාගවලට සූදානම් කරනවා. ඒ සියලුම ඒ වගේම දිනපතාම
මල් රැගෙන එන අය. ඒ වගේම කතික තරඟ වලට දක්ෂතා දක්වන දරුවෝ, පද්‍ය ගායනා, ගාථා ගායනා, ඒ වගේ විවිධ ශීර්ෂ යටතේ අපේ දරුවන් ඇගයීමට ලක් කරනවා. ඒ ඇගයීම් උත්සවය තමයි අද මේ අපි පවත්වන්න යෙදුනේ. ඉතින් අපේ මේ උත්සවයේ ප්‍රධානම අරමුණ තමයි දහම් පාසල් කාලය තුලගේ දරුවන්ගේ විශේෂ කුසලතා හා හැකියාවන් ඇගයීමට ලක් කිරීම. ඒ වගේම අපේ දහම් පාසලේ දරුවන් මේ දහම් පාසල තුල මේ දහම් අධ්‍යාපනයේ ඉතා සතුටින් නිම කරන එක තමයි. කියන්නේ යහපත් දරුවන් බිහි කරවීම ආය තමයි අද කාලේ ගොඩාක් සමාජයේ පිරිහෙමින් පවතිනවා. ඒ පිරිහෙන සමාජයට අපි සාර ධර්ම වලින් පිරුණු ගුණගරුක යහපත් දරුවන් දායාද කිරීමත් අපගේ මේ ගුරු මණ්ඩලයේ ඉටු කර දීම තමයි අපේ අරමුණ. වශයෙන් සේවය කරනකොට ප්‍රදේශයේ ඉන්න දරුවෝ එකකින් හිටා මේ පළාතේ ඉන්න විවිධ පරිත්‍යාගශීලීන් ලබාම ඒ දරුවන්ට ත්‍යාග ඉල්ලලා දෙන එක කරා පාසල් උපකරණ. නමුත් දැන් ගොඩ කාලෙකින් එවැනි දෙයක් කරන්න බැරි වුණා. ඒක පාසල් මට්ටමින් කරා සහ ගමේ කරා දෙන්නට මුලින් හැරි දුන්නා. ඊට පස්සේ එතනත් මගේ පෞද්ගලික ධනිය වැය කරලා තමයි මේ ළමයි දෙන්නට තෑගි අරන් දෙන්න කටයුතු කරේ. ඊට පස්සේ තමයි ඇවිල්ලා මගේ අම්මා මේ ඉල්ලීම කරේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් මෙහෙම දෙයක් පුළුවන් නම් කරන්න කියලා. වඩා වැඩි වැඩ ප්‍රමාණයක් කරන
උන්වහන්සේගේ වයසට ඔය වැඩ ප්‍රමාණය ගිහියෙකුට නම් කරන්න බෑ. කොහෙත්ම කරන්න බෑ. උන්වහන්සේ බොහෝම දුරට ඉගෙනගෙන තියෙනවා. ඒවා මට තේරුණ විදිහට උන්වහන්සේ එච්චර ප්‍රසිද්ධ කරන්නේ මට ආරංචි වෙලා තියෙන විදිහට උන්වහන්සේ රාජකීය පඬිතු විභාගයක් සමත් කරලා ඉන්නේ. ඒ වගේම උන්වහන්සේ උගන්වන එක කරනවා, ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා. එපමණක් නෙමෙයි උන්වහන්සේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වශයෙන් වෛද්‍ය කටයුතු කරනවා. එපමණකුත් නෙමෙයි උන්වහන්සේ ජ්‍යොතිර්වේද පැත්තෙන් අතිශය දක්ෂයි. ඒ වගේම අෂ්ටමන්ත්‍ර කටයුතු පැත්තෙම බොහොම දක්ෂයි. ඉතින් මේ සියල්ල උන්වහන්සේ බොහෝ නිහතමානීව මෙතරම් දේවල් දැනගෙන බොහෝ නිහතමානීව කටයුතු කරන පින්වත් ස්වාමීන් වහන්සේ නම. ඉතින් මම වෙදකම කරන හින්දා මමත් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ. මම වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න නිසා මම උන්වහන්සේ පිළිබඳව දන්නවා. උන්වහන්සේ තමයි කිසිම කොන්දේසියකින් තොරව අපේ මේ දහම් පාසලේ මේ දුප්පත් දරුදරියන්ට මේ ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා බාරගත්තේ. මම තව ඉන්නකො ගොඩක් අය කිය සම්දෙන්නනේ දේශපාලනය කරන්නේ. මේ ගොඩක් දෙනෙකුට මම කිව්වා ඒ වගේ NGO වලට මම තමයි ඒ කෙනෙවලි පදනම් කීපයකට මම කිව්වා ඒගොල්ලෝ ගොඩක් අය බැලුවේ තමන්ගේ පැත්තෙන් ඡන්ද ගන්න ඒ වගේ ඉන්න ප්‍රදේශීය ප්‍රසිද්ධ වෙන්න ඉදිරිය වැඩ කරන්න. නමුත් අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පින්තක උන්වහන්සේ දුබලුනේ මෞපියාටත් සිද්ධ වෙනෝනේ මේ අපිට කිසිම කොන්දේසියකින් තොරව මේ ත්‍යාග ප්‍රදාන උත්සවයට පූර්ණ අනුග්‍රහය දැක්වේ. මුලින්ම උන්වහන්සේ අපේ දරුවන් වෙනුවෙන් ත්‍යාග අපිට මිලදී ගැනීම පිණිස මුලින්ම ලක්ෂ 2ක මුදලක් ලබා දුන්නා. ඒ අනුව මම ප්‍රමුඛයෙන් උසස්ම ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස මම ආයතන කීපයක් හා සම්බන්ධව කතා බහ කරා. ඒ අනුව මට උගුණේන රිචඩ් ඩාවිඩ්ගෙන් කිව්වා ගන්න වඩුත් එක්ක එහෙම නැත්නම් මිලදී ගන්න දේවල් ප්‍රමාණයක් එක්ක 140 ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන් කියලා යාලා කියන මට්ටමින් මිලදී ගත්තා. ස්වාමීන් වහන්සේ නැවත දුරකථන ඇමතුමක් ලබා දීලා මගෙන් ඇහුවා දහම් පාසල් උත්සවයට තව කෙරෙන්න මොනවා හරි දෙයක් තියෙනවද කියලා. ඒ අවස්ථාවේදී මට මතක් වුණා දරුවන් වෙනුවෙන් අපි ලක්ෂ 2කමාරක පමණ ත්‍යාග මිලදීගෙන තිබුණා. ගුරුවරුන් වෙනුවෙන් අපිට යමක් මිලදී ගන්න පුළුවන් වුණේ නැහැ. මොකද මම ස්වාමීන් වහන්සේට කිව්වේ දරුවන්ට දෑදීම සඳහා අවශ්‍යයි කියලා. ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ අපිට ලක්ෂ 2ක මුදලක් ලබා දුන්නේ දරුවන්ගේ තෑගි වලට. ඒකෝට මම ඒක ඒ සඳහාම වැය කළ යුතුයි. ඒ නිසා මම එකකින් වෙන මොනවටවත් වැය කළේ නැහැ. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ නැවත ඇහුවා එනම් ගුරුවරුන්ගේ ත්‍යාග වලට මොනතරම් ප්‍රමාණයක් යාවිද කියලා. මම ඉතින් ලොකුවට ගණන් හිතුවේ නැහැ. මම ඊට පස්සේ උන්වහන්සේට සාරි කරන යෝජනා කරනකොට උන්වහන්සේට මම කිව්වා ඕනනම් ගුරුවරුන්ට රුපියල් 2000කින් සාරි 2000 සාරි ටිකක් අපිට අරන් දෙන්න පුළුවන් කියලා. මේ අවස්ථාවේදී උන්වහන්සේ පැවසුව දේ ඒක අනුබාර ඇත්තටම අපේ මේ ගුරු මණ්ඩලයේ ගුරුතුමියන්ට මම කිව්වා ඒ උන්වහන්සේ පැවසුව දේ මගේ ජීවිතේට මට කවුරුවත් දීපු එහෙම කතාවක් කියලා නෑ. අනේ මම ඔබ වහන්සේට ඇත්තටම මගේ ගෞරවය පුද කර සිටිනවා. මට උන්වහන්සේ පැවසුව දේ තමයි එක ගුරුවරයෙක්ට රුපියල් 7000ක් සාරියක් දෙන්න කිව්වා. උන්වහන්සේ මට පැවසුව දේ මගේ ජීවිතේට මම කිසිම දවසක එහෙම කතාවක් කාගෙන්වත් අහලා නැහැ. මොකද මම ස්වේච්ඡා සේවය කරන කෙනෙක්. මම ඉන්න ප්‍රදේශයේ මම යනවා එහෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ මාව ගෙන්නනවා වෛද්‍ය සම්බන්ධව නැත්නම් මගේ වෛද්‍ය දැනුමෙන් දේශන පවත්වන්න වෙන ගමේ සමිති වලට. එතකොට මට කිසිම දෙයක් කරවෙන්නේ නැහැ. මගේ ස්වේච්ඡා සේවය මට ලැබෙන පිනසක් මගේ ආත්ම තෘප්තිය තමයි මට දෙන්නේ. එතකොට ස්වේච්ඡා සේවය කියන්නේ ඔන්න සේවයක්. ඒ හැමතැනකින්ම මට බොහොම පින් වෙනවා. එතකොට මට එකපාරට මතක් වුණේ අපේ ස්වාමීන් වහන්සේ පැවසුවා දහම් පාසල් ගුරුවරුන්ට මොකක් හම්බ වෙන්නේ නැහැ කිව්වා. උගන්වන්නේ දහම් පාසල් ගුරුවරු ළමයිනේ. ඒක නිසා ගුරුවරුන්ට 7000ක් සාරියක් අරන් දෙන්න කියලා කිව්වා. එහෙම කියලා උන්වහන්සේ මගෙන් ඇහුවා කීයක් ඇද්ද කියලා. මම ඒ වෙලේ කිව්වා ආමුදුරනේ 80000කින් කරගන්න පුළුවන් කියලා. වැඩි ඒ අවස්ථාවේදී උන්වහන්සේ නැවත 80000කට උන්වහන්සේ 90000ක් එවලා තිබුණා. ඊට පස්සේ මම කරපු වැඩේ ශ්‍රීයන්ගේ ඩ්‍රෙස් පොයින්ට් එකට ගිහිල්ලා මම උන්වහන්සේට පැවසුවා ආමුදුරනේ මම ඩ්‍රෙස් පොයින්ට් එකට යන්න ඉන්නේ කියලා. මම ඩ්‍රෙස් පොයින්ට් එකට ගිහිල්ලා නැවත මේ අපේ ගුරුවරුන්ට ත්‍යාග මිලදී ගත්තා. ත්‍යාග මිලදී අරගෙන බලනකොට සල්ලි ඉතිරි වෙනවා. උන්වහන්සේ පැවසු විදිහට මිලදී අරගෙන බලනකොට සල්ලි ඉතිරි වෙනවා. මම ඊට පස්සේ මොකද කරේ? නැවත ඒකේ මම ගිහිල්ලා මිල අදින සාහිත්‍යයක් මිලදී ගත්තා. නැවත මේ මම කරපු වැඩේ එකම වර්ගයෙන් වලංකිනා වර්ගයේ සාහිත්‍ය ටිකක් නැවත මම මිලදී ගත්තා. ලැබුණා
එප්පාවල රතනසිරි අපේ හාමුදුරන් වහන්සේගේ ඒ දායකත්වය පරිත්‍යාගය අපේ දහම් පාසල කරා ලබා දීමට. ඉතින් විශේෂයෙන්ම අපේ රතනසිරි හාමුදුරන් වහන්සේ බොහොමත්ම ලාභාල වී වුණත් බොහොම විශාල වෛද්‍ය ක්ෂේත්‍රයේ මම හිතන්නේ විවේකයක් නැති තරම් අවිවේකීව නිරන්තරයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට වැඩ කටයුතු කරන හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේ වගේම තවත් වෛද්‍යවරු ඉන්නවා. නමුත් විශේෂත්වය තමයි උන්වහන්සේගේ ඒ උපයන ඒ වගේ යම් මුදලක් වියදම් කරලා තමන් මේ වගේ සමාජ මෙහෙවරවල දහම් පාසල් පෙර පාසල් ඒ වගේම අනික පාසල් ක්ෂේත්‍රයේ අධ්‍යාපන ආයතන වලට විශාල පරිත්‍යාගයක් කරන උන්වහන්සේ මේ වගේ දුෂ්කර පළාතක අපේ දහම් පාසල වෙනුවෙන් දරුවන් හැම දිනාටම නිලැඳුම් ලබා දෙන්න කටයුතු කරා. දරුවන් හැම දිනාටම පොත්පත් ලබා දෙන්න කටයුතු කරා පමණක් නෙවෙයි ආචාර්ය මණ්ඩලයේ මේ මහත්මීන්ට අවශ්‍ය කරන නිලැඳුම් ඒත් විශාල මුදලක් යොදවලා ලබා දීමට මූලික දායකත්වය ලබා දුන්න අපේ එප්පාවල රතන විසුද්ධි අපේ හාමුදුරන් වහන්සේ. ඉතින් මේ වෙලාවේ අපට උන්වහන්සේට කළ හැකි දේ තමයි අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේ ශාසනික වශයෙන් මහා මේවරක් කරනවා. වෛද්‍ය ක්ෂේත්‍රයට මහා මේවරක් කරනවා. ඒ වගේ මේ ලැබෙන ඒ යම් දෙයක් වෙත්නම් ඒවත් මේ වගේ ශාසනික වශයෙන් සමාජ සත්කාර වශයෙන් ලබා දෙන උන්වහන්සේට උන්වහන්සේ විසින් කරන ලද පරිත්‍යාගය මේ දරුවන්ට මහ විශාල පරිත්‍යාගයක්. ඉතින් ඒ පරිත්‍යාගයේ වෙනුවෙන් උන්වහන්සේට උන්වහන්ගේ ආශිර්වාදය සිද්ධ කරන අතර ඊට විශේෂයෙන් මතක් කරන්න මේ වෙලාවේ අපේ හාමුදුරන්ගේ දැනගැනීම සඳහා අපේ තිල්ලි භාග්‍යා ඇය බොහෝ වෙහෙස වුණා මහන්සි වුණා. ඒ ඔබ වහන්සේ විසින් යොදවන ලද මුදල් ඇත්තටම යොදවලා ඉතාමත්ම උපරිම ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා දෙන්න ඇය Tamante තියෙන ලැබෙන යම් යම් කතා බහ කරලා නිතර කතා බහ කරලා ලැබෙන ලාභේ පවා මේ ත්‍යාග මුදල් වලට යොදවලා උපරිම මම හිතන්නේ ඒ මුදලට ඉහළ යන ඉතා විශාල ත්‍යාග ප්‍රමාණයක් ලබා දෙන්න ඇය කටයුතු කරා. ඇයගේ අතින් මිල මුදල් යොදාගෙනත් ඒ වගේම යම් කාලයේ ශ්‍රමය යොදාගෙන ඇයත් විශාල වෙහෙසක් මහන්සියක් දරුවා මේ වෙනුවෙන්. ඒ නිසා ඔබ වහන්සේට වගේම මේට සම්බන්ධතාවයේ මැදිහත් වීම දරුවා වූ තිනිබා පිළිගැනීමේ කතාව හා අරමුණු පැහැදිලි කිරීම මහාට පැවැඩි තියෙන අවසරයි අප හාමුදුරනේ. අපගේ ආරාධනය පරිදි හිඟුරක් දබන ශ්‍රී කාශ්‍යප පරිවේනාධිපති විශ්‍රාමල චන්දන පොකුණ ශ්‍රී විශාකමල රාජමහා විහාරාධිපති අවසරයි පේරුපල්ලේ සුගත සෝම ස්වාමීන් වහන්සේගෙන්ද වැඩමකට වදාළ ගරුකටයුතු විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කටයුත්ත සඳහා මට සිහිපත් කළ අපේ පින්වත් තිලිනි භාග්‍යා වෛද්‍යතුමිය ඒ වගේම දරුවන් ඒ වගේම මව්පියන් බොහෝම කෙටියෙන් වැඩි වේලාවක් ගන්නේ නැතුව වචන කිහිපයක් පමණක් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ වගේ කටයුතු කිරීම තුළින් මගේ අරමුණ මගේ බලාපොරොත්තුව මූලික වශයෙන්ම සමාජයේ දහම් පාසල කියන එක අත ගොඩක් දුරට දෙමව්පියෝ අතහැරලා තියෙනවා.
ඒ තුලින් අපි දැකලා තියෙනවා වර්තමානයේ තුල අපේ තරුණ දරුවන් තුල ආකල්ප ගුණධර්ම සාරධර්ම කියන කරුණු සමාජයේ තුලින් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. පන්සලේ හාමුදුරුවෝ අම්මා තාත්තා ගුරුවරයා හඳුනන්නේ නැති සමාජයක් බිහි වෙනවා. ඒ සමාජයේ වෙනසක් කරන්න අපේ වයසත් එක්ක මෙවැනි යහපත් කටයුතු කරලා අපි සමාජගත කිරීම තුළින් මේ වෙනුවෙන් තවත් පිරිසක් මා හිතනවා සමාජයේ තුල නිර්මාණය වෙයි කියන ඒ පරම පවිත්‍ර පිරිසිදු චේතනාව සිත තුළ තැන්පත් කරගෙන තමයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මට මහා මුදලක් නැහැ. ඒ වගේම තමයි මමත් ගුරුවරයෙක් විදිහට වැඩ කටයුතු කරන්නේ. ඒ අතර මම සිදු කරන සේවාව තුළින් මට ලැබෙන යම් මුදලක් තියෙනවා. ඒ මුදල තුළින් මම සෑම ඉරිදා දිනකම මේ වගේ දහම් පාසල් තෝරගෙන ඒ දහම් පාසල් වල සිටින දරුවන්ට පොත්පත් ටිකක් දීලා හැකි විදිහට ඇඳුමක් පැළඳුමක් දීලා ඒ අය දිරිගැන්වීම එක් කරමුණා. ඊට අමතරව අපි විශේෂයෙන්ම මේ ගමේ උනත් සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විෂයන් කරන විභාග කරන දරුවන් ඉන්නවා නම් ඒ අතර අපේ මා විසින්ම ශිෂ්‍යත්ව ලබා දීමක් සිදු කරනවා. හැබැයි ඒක අරමුණු දෙකක් ඔස්සේ පළවෙනි අරමුණ තමයි වෛද්‍ය විෂය හදාරන දරුවා. දෙවෙනි එක තමයි ලෝය විභාගයේ සඳහා අධ්‍යාපනය හදාරන දරුවා. එතන විශේෂ කරලා මම ඒ දරුවන් තෝරාගෙන ඒ දරුවන්ට අපි හිතමු යම් විශ්වවිද්‍යාලයකට ගියා නම් ඒ ඉගෙන ගන්න වසර 4 තුලම අපේ ශිෂ්‍යාධාර ලබා දීම කරනවා. මේක අපේ මෙතෙක් හෙළිකලේ නැති වුණත් අපි දැනටමත් එහෙම දරුවන් 100 දෙනෙක්ට මාසිකව මුදලක් ලබා දීම කරගෙන යනවා. නමුත් මම හිතනවා මේ වගේ දුෂ්කරතා ඇති ප්‍රදේශවල එවැනි හැකියාවන් දක්ෂතා තියෙන දරුවන් ඉන්නවා නම් පන්සලේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයේ මත පමණක් ඉල්ලීමක් කළොත් අපි උදව් කරනවා. මොකද හේතුව නැත්නම් සමහර අවස්ථාවල අපේ මුදල් අරගෙන දෙමව්පියෝ ඒ වලින් වෙන යම් කටයුතු සිදු කරනවා. ඉතින් ඒක නිසා මම ඔබෙන් ඉල්ලන්නේ ඇත්තටම මේ දෙන දහම් පොත්පත් ටික හරි මේ ටික අරගෙන ඔබ දහම් අධ්‍යාපනය ලබාගෙන මේ රටට සමාජයට ජාතියට ආගමට සාරධර්ම පිරිපුන් දරු පිරිසක් බිහි වේවා කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයත් සිහිපත් කරමින් මගේ වචන ස්වල්පය නිමා කරනවා. ඔබ සෑම දිනකටම දිරුවන් සරණයි. තේචානී නවෝදයා මින්තරා මෙත්සරණී සුජාන් ජයසූරිය අවසාන ශ්‍රේණියේ ලුම්බිනී වන්දනා ඉරේෂා මදුමාලි නදිත්‍යා පෞරවී තිසරි අස්මිකා ඊළඟට 9 වෙනි ශ්‍රේණියේ